බුද්ධෝ හවේ කප්ප සතයෙහි දුර්ලභෝ. බුද්ධ කියන වචනය කල්ප 100 ගණනකින් මේ ලෝකෙ අහන්නත් දුර්ලභයි. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් අපිට අහන්න ලැබුණා. අපිට මුණ ගැස්සුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ බණපද අපිට අහන්න ලැබුණා. ඒ නිසා පිංගතුනි මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය තුළ අද මේ වෙනකොට කෝටි 700කට 800කට එහා විශාල ජනතාවක් ලෝක ජීවත්වෙනවා. ඒ ජනතාව අතර අපි බොහොම භාග්‍යවන්ත මහා පින්වන්ත පිරිසක්. අපි කාටත් නොයෙක් ප්‍රශ්න ගැටලු විපත් කරදර ජීවිතවල ඕන තරන් ඇති. හැබැයි මේ බුද්ධ ශාසනය මුණගැහිච්ච අපිට මේ ලෝකෙ කාටවත් නැති උතුම්ම භාග්‍ය උදාවෙච්ච පිරිසක්. පිංගතුනී ඔබ මම සරණගිය මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාම වැඩ සිටිමින් උන්වහන්සේ දවසේ පැය 2කටත් අඩු කාලයක් තමයි සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. හිමිදිරි උදෑසන 12 කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදෝනෝ. කාට දදමම් පිහිට වෙන්නේ. කවුද අද දවස මේ උතුම් ධර්මය අවබෝධ කරන පින්වන්තමය යොදුන් ගණන් ඒ අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරා. බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන්න පිරිනිවන් මංචකේ වැඩ සිටිද්දි. උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා. අනාගතයේ බොහෝ පින් ඇති අය මේ ලෝකෙ පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේව සියසින් දැකගන්න බැරි වෙනවා. නමුත් අනාගතයේ බුදුරජාණන් වහන්සේගේ නාමෙන් ඒ උතුම් ධාතුන් වහන්සේලා හරි දැකගෙන වන්දනා කරලා චෛත්‍ය ඉදි කරලා අනාගතයේ බොහෝ පිරිස හිත පහදවාගෙන පින් රැස් කරගෙන සුගතිගාමී වෙනවා. ධර්මාවබෝධය කරා යන මගට පැමිණෙනවා. ඒ පිණිස පිරිනිවන් මංචකේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරා. මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා. අවුරුදු 5000ක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් ඒ උතුම් ධාතුන් වහන්සේලා මේ ලෝකෙ වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨානයක් කරා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සක්‍ර දෙවියන්ට පවරනවා පතිට්ටිස්සති දේවේන්ද ලංකායම් මම ශාසනම්. දේවේන්ද්‍රේ මගේ පිරිනිවන් පෑවෙන් පසුව සම්බුද්ධ ශාසනය මේ ලෝකෙ බොහෝ කාලයක් පවතින්නේ ලංකා භූමිය මුල් කරගෙන. ඒ නිසා ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් උපකාර කරන්න කියලා සක්‍ර දෙවියන්ට තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පැවරුවේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානන් වෙනකොට දසදහසක් ලෝක දහතුළ දෙවියන් අහසෙ පිරිලා මදාරාමල් ලිසිනවා. බොහෝ දෙවිවරු හඬා වැළපෙනවා. මේ ලෝකයට පහළවෙච්ච දහම් මැස ඉක්මනින් පිරිනිවන් පානවා. නිදුකානන් වහන්සේ ඉක්මනීම පිරිනිවන් පානවා කියලා දෙවියන් හඬා වැළපෙනවා. මහරහතන් වහන්සේලා අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරගත්තා. කෙලෙස් සහිත බොහෝ පිරිස හඬා වැළපෙද්දී බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන්ුත් අපිව අමතලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට දේශනා කරේ අප්‍රමාදී වෙන්න. හන්දදානි භික්කවේ ආමන්ත්‍යයාමි මහණෙනි අවසාන වශයෙන්ුත් නුඹල අමතනවා. වයදම්මා සංඛාරා මේ ලෝකෙ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදීන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්. ඒ තමයි ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය. එදා බුදුරජාණන් වහන්සේ මේ අවසාන බුද්ධ වචනය දේශනා කරලා පළවෙනි දෙවනි තුන්වෙනි කියන හතරවෙනි ධ්‍යානයන්ට සමවැදිලා පිළිවලින් නිරෝධ සමාපත්තිය දක්වාම සමවැදිලා ඒ සමාපත්තිය එකින් එක අඩුකරගෙන ආයමත් පළවෙනි ධ්‍යානයට සමවැදිලා පළවෙනි ධ්‍යානයෙන් දෙවනි ධ්‍යානයට දෙවනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයට සමවැදිලා ඒ සමාපත්තියෙන් නැගිටිනවත් සමගම මේ ලෝකයට පහළවෙච්ච දහම් මැස මේ මහා බද්ධ කල්පය ඔබ මම සරණගිය හතරවෙනි බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ අවසන් සුසුම් පොද හිස්වාතලයට මුසු වෙලා ගියා. අහසේ ඉදන් දෙවිවරු සක්‍ර දෙවියන් ගාථාවක් කියනව අනිච්චාවත සංඛාරා උපාද වයදම්මිනෝ. උපපජ්ජිත්වා නිරුජ්ජන්තී තේ සංරූප සමෝසුකෝ. මේ ලෝකෙ සියලු සංස්කාරයන් අනිත්‍යයි.
හැමදේම හටගෙන පැවතිලා නැතිවී යන ස්වභාවෙන් යුක්තයි. මේ උතුම් අනිත්‍ය ධර්මතාවය අවබෝධ කර ගැනීම මයි යහපත. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ අද මේ ජීවත්වෙන අපි අනාගතයේ ජීවත්වෙන ඔබේ දරුවන් අනාගත පරපුර අවුරුදු 5,000ක් කල් උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් ලෝකෙ වැඩ සිටිත්වා කියෙන බුද්ධ අධිෂ්ඨානය තුළ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දින 7ක් ශ්‍රී දේහයේ මහජන ප්‍රදර්ශනයට තැබුවා. කිසිම වෙනසක් නොවී මේ දැන් පිරිනිවන් පෑවා සුරූපෙන්ම ශ්‍රී දේහයේ ඒ සුරූපෙන්ම පැවතුනා. දින 7ක්. දින 7කට පස්සේ අලුත් සිවුරකින් ඔතලා ඉස්සරලාම සඳුන් වතුරෙන් දෝනය කරලා සුවඳ පැන් ගල්වල අලුත් සිවුරකින් එතුවා. උඩින් කපුපුළුම් පටලයක් එතුවා. ආයමත් සිවුරක් කපුපුළුම් පටලයක් ඔය විදියට සිවුරු 500කින් කපුපුළුම් පටල 500කින් ඔතලා රත්තරං වලින් සකස් කරපු රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයකට නැංගුවා. මේ චිතකේ වටා ප්‍රදක්ෂිනා කරලා මල්ල රජදරුව 4 දෙනෙක් 8 දෙනෙක් 16 දෙනෙක් අවස්ථා කීපයකදී චිතකයට ගිනිදල්වන්න උත්සාහ කර කිසි කෙනෙකුට චිතකයට ගිනිදල්වන්න බැරි වුණා. අවසානයේ මල්ල රජදරුවන් එතන වැඩ හිටිය දිවස්ලාභීන් අතර අග තැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේගෙන් විමසනවා ස්වාමීනී ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ තැන්පත් චිතකයට ගිනිදල්වන්න බැරි. අපේ අඩුවක් නිසාද අපෙන් යම් වැරැද්දක් වෙලාද. උන්වහන්සේ දිවසින් බැලුවා. බලල කියනෝ රජදරුවනී දෙවියන්ගේ අදහස වෙන එකක් දෙවියන් කැමති නෑ. ඇයි ස්වාමීනී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් භික්‍ෂූන් පිරිවරා පාවානුවර ඉදම් වඩිනවා. උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා. අනේ මට බුදුරජාණන් වහන්සේ බොහෝ කාලෙකින් දැකගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර මට සම්බුදු සිරිපතුල් නලලි තියාගෙන වන්දනා කරන්න ලැබේවා කියල හිතා වඩිනෝ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරලා සිරිපැතුල් වන්දනා කරගන්න තෙක් දෙවියන් චිතකයට ගිනිදල්වන්න ඉඩ දෙන්නෑ කීවා. ඒ නිසා සියලු දෙනා චිතකයට ගිනිදල්වන්න ගත්ත උත්සාහය අතහැරලා පාරදිහා බලාගෙන හිටියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වඩීවි කියලා. ටික වෙලාවක් යනකොට ඈතින් වඩිනවා 500ක් භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගත්ත මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පිංහතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් තියෙනවා. උන්වහන්සේගේ පෙනුම හරියට බුදුරජාණන් වහන්සේ වගේමයි. හැමෝටම මතක් වුණේ අනේ බුදුරජාණන් වහන්සේ නේ දර වඩින්නේ. තථාගතයන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වඩිනවා කියන හැඟීම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දකිනකොට සිහි වුණා. උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ දූතාංගධාරීන්ගෙන් අග්‍රම කෙනා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්ධකට කලින් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවේ. ඒක ලෝක ධර්මතාවයක්. හැම බුදු කෙනෙකුටම පෙර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට ශාසනය ඉතුරු වෙච්ච 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨතම කෙනා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ වැඩම කරලා සිවුර ඒකාංශ කරලා පොරෝගෙන චිතකයේ වටා අපි චෛත්‍යයක් වඳිනවා වගේ බුදුගුණ සිහි කර කර 3 වලල්ලක් චිතකයේ වටා ප්‍රදක්ෂිනා කර කර වන්දනා කරා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැන් කපුපුළුම් පටල 500කින් ඔතලා සිවුරු 500කින් ඔතලා රන් දෙනක තැම්පත් කරලා චිතකයට නංවල ඉවරයි. හැබැයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ චිතකේ ළඟ දන ගහලා සිරිපතුල් තියෙන තැනට නලල තියලා අධිෂ්ඨානයක් කරා. මම සරණගිය මගේ ශාස්තෘන් වහන්සේගේ සම්බුදු සිරිපතුල් කපුපොළුම් පටල 500ත් සිවුරු 500ත් විවර කරගෙන එලියට නික්මිලා මගේ නලලි පිහිටාවා කියලා අධිෂ්ඨානයක් කරා. හරිම ආශ්චර්යයක්. සතියකට පෙර පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ සිරිපතුල් චිතකය නොසෙල්වී රන් දෙනෙන් එලියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලලි පිහිටිය. දහසක් නිම්වලලුවලින් යුතු චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත සම්බුදු සිරිපතුල්
නලලි තියාගෙන බුදුගුණ කිය කියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වන්දනා කරා. සිරිපතුල් වන්දනා කරලා චිතකයෙන් නලල ඉවතටගෙන නැකිටිනවා සමගම චිතකේවත් නොසෙල්වී පෙර තිබූ පරිදිම සිරිපතුල් සකස් වුණා. දේවානු භාවයෙන් සැනින් චිතකයට ගිනි දැල්වුණා. පිංගතුනේ මනුස්සලෝක කාටවත් චිතකයට ගිනි දල්වන්න ලැබුන්නේ. දෙවියන් විසින් දේවානු භාවයෙන් චිතකයට ගිනි දැල්ලුවා. හරිම ආශ්චර්යයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයවීම. සඳුන් දරවලින් සකස් කරපු චිතකේ රන් දෙන පිලිස්සෙන්නේ නෑ. රන් දෙනේ තියෙනවා සිදුරු කීපයක්. මේ සිදුරුවලින් යන ගිනිදැල්වලින් පලවෙනියට ඔතපු සිවුර පිලිස්සෙන්නේ නෑ බුද්ධ අධිෂ්ඨානය. 500 උඩින් මොතන සිවුර පිලිස්සෙන්නෙත් නෑ. සිවුරු 498ක් දැවිල පිලිස්සෙනවා. කපුපුළුම් පටල 500ම දැවෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සම්මස් නහර සියල්ල ආදාහනය වෙලා අලුවත් දැලිවත් දූවිලිවත් අලු ටිකක්කත් චිතක ඇතුළේ රන්දනේ ඉතිරුන්නෑ. බුද්ධ අධිෂ්ඨානයෙන් අර සිවුරු දෙක අතර ඉතිරි වුණේ සර්වඥ ධාතුන් වහන්සේලා විතරයි. හැබැයි ශ්‍රී දේහය ආදාහනය වෙනකොට කේම මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නම ඒ වෙනකොට සාරිපුත්ත හාමුදුරුව පිරිනිවන් පාලා. මේ කේම මහරහතන් වහන්සේ ඉරදියෙන් තේජෝ කසිනට සමවැදිලා චිතක ඇතුළට ගිය. ගිනි දැල් අතරින් ඇතුළට ගිහිල්ලා වාම යටි දළදා වහන්සේ අතට ගත්තා. අද මහනුවර ශ්‍රී දළදා මාලිගාය වැඩඉන්නේ ඒ වාම යටි දළදා වහන්සේ. ඒ මොහොතෙම සරභූ කියන ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේ තේජෝ කසිනයට සමවැදිලා ඉරදියෙන් ගිනි දැල් අතරින් චිතකය ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවාධාතුන් වහන්සේ අතටගත්. බෙල්ලේ පිහිටි අස්සිධාතුන් වහන්සේලා 7 නම. ග්‍රීවාධාතුන් වහන්සේ අතට අරගෙන 500ක් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා සමඟ අහසීම වැඩම කරන්නේ මේ ලංකා භූමියට. මයියංගන චෛත්‍යරාජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු පළවෙනිම ගමනේ බුද්ධත්වෙන් 9වෙනි මාසේ මයියංගනයට වැඩම කරලා යක්ෂයන්ගෙන් අපියෝ බේරගෙන ආරක්ෂා කරලා. ගිරි දිවයින නමින් දූපතක් මවල යක්ෂයන් පලවා හැරලා. එදා මයියංගන චෛත්‍ය පිහිටි භූමියයේ දහම් දෙසලා සුමන සමන් දෙවියන් සෝවාන් පලට පත් වුණ. කේෂ දහතු මිටක් ඉල්ලගෙන ඉදිකරපු මයියංගන චෛත්‍ය ගරබේ තුළම ග්‍රීවාධාතුන් වහන්සේ තැන්පත් කරා. නාගලෝකයට ගිහින් නාගවරණ පාශාන ඉරදියෙන් අරගෙන ඇවිල්ලා චෛත්‍යය තවත් විශාල කරලා චෛත්‍යය බැඳලා අහසිම ආයිමත් දඹදිවට වැඩියා සරභූ මහරහතන් වහන්සේ ඇතුළු පිරිස. ඔන්න ඔය ධාතුන් වහන්සේලා දෙනම තමයි ගිනිදැල් අතරින්ම එලියට වඩම්මන්න පුළුවන්කම ලැබුණේ. පිංගතුනේ ශ්‍රී දේහය ආදාහනය වෙලා අවසන් වෙනකොට. අවට තිබිච්ච සල්ගස්වල අතු ඉබේම චිතකයේ දෙසට නැමුණ. පොළොවෙන් උරාගත්ත ජලදහරාවල් චිතකයට වතුර මලක් කිහිනවා වගේ අතුවගින් චිතකයට ජලදහරාවල් ඇදහැලෙන්න්න පටන් ගත්තා. වැස්ස වලාහක දෙවිවරු චිතකයට පමණක් වැසි ඇදහැලෙන්න සැලැස්වා. චිතකයේ ගිනි නිවිලගියා. ඊට පස්සේ රන් දෙන එහෙම්මම තියෙනවා. රන් දෙන අරගෙන ඇතෙක් පිට තැම්පත් කරලා පෙරහැරෙන් ධාතුන් වහන්සේලා බෙදන්න මණ්ඩපයක් හදලා පෙරහැරෙන් නගරි ප්‍රදක්ෂිනා කරවන. මේ පෙරහැර එනකොට ඔබ අහලා තියෙනවා විසාකාවට තිබුණ කියලා කෝටි ගානක් වටින මේල පලඳනාව. ඒ වගේම මේල පලඳනාවක් තිබුණා බන්දුල මල්ලිකාවට. හැබැයි බන්දුල සෙම්පතියයි දරුව 20 දෙනයි ලිච්චවීන් අතින් මැරුම් කෑවා. තමන්ගේ ස්වාමියයි දරුවොයි මියගිය දවසේ බන්දුල මල්ලිකා තමන්ගේ වටිනා කෝටි ගණනක් වටින මේල පලඳනාව ගලවල වෙන මරන්ති බායිමන් පලදින්නේ. මගේ ස්වාමිය දරුව නැතිවුණට පස්සේ මේ වටින ආභරණි මං ආයි පලදින්නෑ කියල. ඈතින් බෙරහඬ ඇහෙනවා. එලියට බැහැල බලනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා සියලු ධාතුන් වහන්සේලා තැම්පත් රන් දෙන ඇතෙක් මත තැම්පත් කරලා. පෙරහැරෙන් මල්ල රජදරුවෝ වඩම්මගෙනෙනවා නගරි ප්‍රදක්ෂිනා කරගෙන. වටිනාම දෙයක් සිහි කරනකොට මතක් වුණා මේල පලඳනාව. ඉක්මනට මේල පලඳනාව අරගෙන සඳුන් වතුරෙන් දෝනය කළ සුවඳ පැන් ගල්වල හිස මත තියාගෙන අරගෙන ඇවිල්ලා
ඉල්ලීමක් කරා මගේ අතිම්ම මේ මේල පළඳනාව මට රන්දනට පලන්දන්න දෙන්න කියලා. බන්දුල මල්ලිකා අර මේල පළඳනාව රන්දිනී පැළැන්දුව. එදා මේ රන්දෙන පෙරහැරින් අරගෙන ඇවිල්ලා බොහොම ලස්සන්ට සරසපු මණ්ඩපයක් මත තැන්පත් කර. ඒ වෙනකොට තමයි ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රජදරුව බොහෝ පිරිසක් අපිටත් ධාතුන් වහන්සේලා භාගයක් ඕන අපිටත් භාගයක් ඕන අපිටත් භාගයක් හැමෝම භාගි ඉල්ලන්න. ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා සියලු දෙනා සමගි කරලා ධාතුන් වහන්සේලා සමසී බෙදල දෙන්න එකඟ කරගත්තා. එදා රන්දෙන විවර කරා සියලු දෙනා සාධකාර දෙද්දි දෙවියන් අහසි පිරිලා මදාරාමල් ලිසිනවා. අර රන්දෙන විවර කරා හරිම ආශ්චර්යක් කිසි කෙනෙකුට අදහගණ්ඩ බෑ. රන්දෙන ඇතුළේ අලුත් නෑ දැලිත් නෑ දූවිලිත් නෑ කිසි දෙයක් නෑ. පළවෙනියටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහේ ඔත්තපු සිවුර තියෙනවා පිලිස්සෙන් නැතුව. උඩින්ම ඔත්තපු 500 වෙනියට ඔතපු සිවුරත් පිලිස්සිලා නෑ හිතන්නොත් පුළුවන්ද කියලා හිතන්. සිවුරු 498ක් දැවිලා පිලිස්සිලා අලුවත් දැලිවත් දූවිලිවත් ඒව ඇතිරි වෙලා නෑ. කපුපුළුම් පටල 500ම දැවිලා ඒ සියල්ල අතුරු දහන් වෙලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහේ සම්මස් නහර සියල්ල ගිතෙල් ටිකක් දැවිල යනවා වගේ අතුරු දහන් වෙලා. අර සිවුරු දෙක අතරේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. සුදු පාටට බුද්ධ රශ්මි දහරා විහිදෙනවා. බුදුරජාණන් වහන්සේගේ නලල් තලයේ විශාලම ධාතුන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් ඉතිරි වෙච්ච. උන්වහන්සේගේ වම් අකුධාතුන් වහන්සේ වම් උරහිස් අස්තිය දකුණු අකුධාතුන් වහන්සේ වැඩඉන්නවා. සතර දළදා වහන්සේලාගෙන් එක් දළදා වහන්සේ නමක් කේම මහරහතන් වහන්සේ කලින්ම චිතකින් එලියට ගත්තා. සුදු බුදුරැස් විහිදිච්ච සූ අසූ දහසක ධර්මස්කන්ද ස්පර්ස වෙච්ච දළදා වහන්සේලා 3 නමක් සුදු පාට රශ්මි විහිදෝමින් රන්දිනේ වැඩ සිටිනෝ. අනෙක් සියලූම අස්තිධාතුන් වහන්සේලා ප්‍රමාණ 3කට බිදිලා ගිහිල්ලා. මොම් පියලි ප්‍රමාණයට කඩ සහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා රන්දිනේ වෙනම පිහිටලා. මෙන්න මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණ ධාතුන් වහන්සේලා බෙදන්න ගත්තේ තමන් ළඟ තිබිච්ච වටිනාම රත්තරනින් කරපු රන් නැලියක්. මේ රන් නැලියෙන් පුරවල වෙනම වෙන් කරනකොට මොම් පියලි ප්‍රමාණයට බිඳීගිය ධාතුන් වහන්සේලා පුරෝල 5ක් තිබ්බා. කඩසහල් ප්‍රමාණයට බිඳීගිය සර්වඥ ධාතුන් වහන්සේලාත් අර රන් නැලියෙන් පුරෝල 5ක් තිබ්බා. අබෑට ප්‍රමාණයට බිඳීගිය සර්වඥ ධාතුන් වහන්සේලා පුරෝල 6ක් තිබ්බා. දැන් ඔක්කොම අර නැලියෙන් 16ක් තියෙනවා. මේ රත්තරම් භාජනින් රන් නැලියෙන් පුරවල 2ක් එක ද්‍රෝණයේ බැගින් කොටස් 8කට බෙදුවා. 8කට බෙදලා ද්‍රෝණ 8ක් හැටියට රජවරු 8 දෙනෙකුට එදා සමසේ බෙදලා දුන්න. ওই විදියට තමයි 13 වහන්සේලා බෙදලා දුන්න. ඔය අතරේ ද්‍රෝණ බමුණා අර දළදා වහන්සේලාගෙන් එක් දළදාවක් කාටත් නොපෙනෙන්නේ. මේ රන්දෙන විවර කරනකොට රජදරුවෝ හඬා වැළපෙනවා. අනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තව වැඩ සිටිය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරේ අද අපිට දකින්න තියෙන මේ අස්සි ධාතුන් වහන්සේලා කීප නමක් විතරක් නේද කියලා රජවරු හඬා වැළපෙනකොට ද්‍රෝණ බමුණ කල්පනා කරා හැමෝටම ධාතුන් වහන්සේලා බෙදලා දුන්නොත් මට කිසි දෙයක් නැති වෙයි. ඒ වෙලාවේ දළදා වහන්සේලා 3 නම හිමීට අතින් අරගෙන එක් දළදා වහන්සේ නමක් ජටාවේ හංගගත්තා. අනික් දළදා වහන්සේ ඉනේ හංගගත්තා. ඊළඟ දළදා වහන්සේ හංගගන්න යනකොට වැටෙන්නේ නැති පාදයෙන් වහගත්තා. බයට රජදරුවන්ගේ මැරුම් කන්න වෙයි කියලා. හැබැයි මේක දැක්ක නාගලෝකේ නාගයෝ ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ මිනිස්සු අතර පිරිලා නා රජවරු ඇතුළු නාග පිරිස හිටියා. ජයසේන නාරජු ඒ දළදා වහන්සේ පොළොව ඇතුළෙෙම අරගෙන නාගලෝකෙට ගෙනනිච්චා. ඒ දකුණු දළදා වහන්සේ නාගලෝකෙ බොහෝ කාලයක් වැඳුම් පිදුන් ලබපු දකුණු දළදා වහන්සේ තමයි අද පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩයින්. අර ද්‍රෝණ බමුණ ජටාවි හංගගත දළදා වහන්සේ සක් දෙවිඳු දෙවියන් අහසේ සාධකාර දෙද්දී සක්‍ර දෙවියන් බැලුවා ජටාවි හංගගත දළදා වහන්සේ බුද්ධ අධිෂ්ඨානය තියෙනෙ දෙවියන්ටයි උරුම. රත්තරං කරඩුවක් අහසෙම මවලා අධිෂ්ඨාන කරලා ඒ දළදා වහන්සේ කරඩුවට පිළිගත්තා.
දෙවියන් සාධකාරදිදී දෙව්ලොවට ගිහිල්ල සක්‍ර දෙවියන් සිළුමිනි මහා සෑයි තුළ ඒ දළදා වහන්සේ තැන්පත් කරා. අපේ බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරපු දවසේ කෙස් වැටිය කපල අහසට විසිකරපු වෙලාවේ. සක්‍ර දෙවියන් 12 යොදුනක් විශාල සත්රුවනින් චෛත්‍යයක් මැව්ව තවතිසා දෙව්ලෝ ඒ තමයි සිළුමිනි මහා සෑයි. ඒ සිළුමිනි මහා සෑයේ දකුණු දළදා වහන්සේ අර ද්‍රෝණ බමුණ ජටාවේ හඟගත දළදා වහන්සේ තැන්පත් කර. අදටත් ඒ දළදා වහන්සේ දෙව්ලොව දෙවියන් වන්දනා කරනවා. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ අර ඉනේ හඟගත් අනික් දළදා වහන්සේ. ගාන්ධර්ව දේශයෙන් පැමිණි තරුණේ කරගෙන ගියා කියල සඳහන් ගාන්ධරුවට අද පකිස්ථාන කියල හඳුන්නන්නේ ගහන්ධර්ව දේශී. ඒ ගැන ලොකු විස්තරයක් එතනින් එහා ආදාපිට නෑ. බුදුරජාණන් වහන්සේගේ සරුවච්ඥ ධාතුන් වහන්සේලා අතර අද මේ වෙනකොට මේ ලෝකයේ දෙවුලව බඹලොව නාලොව මේ මනුලව මේ ලෝකෙ කොහේ බැලුවත් වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩඉන්නේ ලංකාවේ අපි ළඟ. අපේ රටේ කොච්චර ප්‍රශ්න තිබුණත් මොන තරං කරදර විපත් අපිට මොන තරං කරදර විපත්තාවත් මේ ලංකා භූමිය ධාතු මන්දිරයක් වගේ රටක්. ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ධාතුන් වහන්සේලාගෙන් අටෙන් එකක්. බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පැත්ති ඥාතීන්ට කෝලිය වන්සිකයන්ට ලබාදීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණයේ මද ස්වර්ණමාලි චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩඉන්නවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ඒ උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ අද අනුරාධපුර මහමේ වුණා වයනේ අදටත් අවුරුදු 2500 ගණනක් දෙව් බමුන්ගේ සාධකාර දෙමින් ඒ ප්‍රමාණයෙන් අදටත් වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ මේ නලල මැද පිහිටි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ සුදු පාට බුද්ධ රශ්මියක් විහිදිච්ච දක්ෂිනාරුතව කර කැවිලා කෙලවර ඉහලට හිටින විදිහට නතර වෙච්ච. එදා නම් තියෙන දවසේ කොන්නඥ කියන ඒ බ්‍රාහ්මණය හරියටම ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ වෙනස දැක්කා. සක්විති රජ කෙනෙක්ගේ රත්තරම් පාටයි. කෙලවර පහලට හිටින විදිහට නතරවෙන්. මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ වෙනස දැකලා එක ඇගිල්ලක් උස්සල හරියටම මේ කෙනා ඒ කාන්තෙන් ලෝතුරා බුද්ධත්වයට පත්වෙනවා කියල ප්‍රකාශයක් කරා. මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගෙන් සුදු පාට රශ්මියක් විහිදුනා. අෂ්ටවංක මානික්‍යයක් තුළ තැන්පත්වෙච්ච ඌර්ණ රෝම ධාතුන් වහන්සේ අද මිහින් තලයේ සීල චෛත්‍යරාජාණන් වහන්සේ තුළ අපේ රටේ වැඩඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ විශාලම ධාතුන් වහන්සේමි නලල් තලයේ ඉදිරි පස කොටස සේරුවිල මංගල මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවාධාතුන් වහන්සේමී බෙල්ලේ පිහිටි අස්සිධාතුන් වහන්සේලා 7 මයිංගන චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොව සක්‍ර දෙවියන් ළඟ තිබුණේ. මිහිදු මහරහතන් වහන්සේගේ ඉල්ලීම මත සුමන සාමනීරයන් වහන්සේ අහසින් ගිහිල්ල දෙව්ලොවින් ඉල්ලගෙනාව. අද අනුරාධපුර තූපාරාම චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටිනවා. පිංහතුනී මේ ලංකා භූමිය තුළ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විශාල වසයෙන් ගත්තොත්. ධාතු කරඩ තුළ ධාතු මන්දිර තුළ චෛත්‍යරාජාණන් වහන්සේලා තුළ අතීත රජවරු තැම්පත් කරපු ඒ චෛත්‍යරාජාණන් වහන්සේලා තුළ ධාතුන් වහන්සේලාගේ බොහොමයක් අද දෙව්ලෝවත් බඹලෝවත් ඉන්දියායවත් බුදුරජාණන් වහන්සේ පහළ විච්ච දඹදිවවත් නෙමෙයි වැඩඉන්නේ. වැඩිපුරම ධාතුන් වහන්සේලා වැඩඉන්න මේ ලංකා භූමී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අද මොන තරන් චෛත්‍ය ඉදි වෙනවද මේ ලංකා භූමිය තුළ. මේ වෙනකොට මොන තරම් පින්කං කෙරෙනවද. පහුගිය අවුරුදු දෙක අපි කාටත් මුළු ලෝකේටම අවාසනාවන්ත වසංගත කාලයක්. දැන් ආයමත් ටිකෙන් ටික වසංගතය පහවේගෙන යන ලකුණු පහළ වෙනවා. අපිට ආයමත් නිදහසේ පින්කං කරන්න. චෛත්‍ය වන්දනා කරන්න මහා පින්කං කරන්න පරිසරය ටිකෙන් ටික ලෝකෙ සකස්වේගෙනෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්‍ය අවුරුදු 5000ක් මේ ධාතුන් වහන්සේලා දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨාන කරා. ඒ වගේමයි මහරහතන් වහන්සේලා
අග්‍රශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරපු. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ළඟට ඉන්න ඊළඟ ශ්‍රාවකයන් වහන්සේලා දෙනම. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්‍ෂූන් වහන්සේලාගෙන් අග්‍රම කෙනා ධර්ම සේනාධිපතින් වහන්සේ. මුගලම් මහරහතන් වහන්සේ ඉරදිවන්තයන්ගෙන් අග්‍රම කෙනා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ 13 වහන්සේලා අද දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් මේ ලෝකෙ වැඩ සිටිනවා. මේ බුද්ධ ශාසනය තුළ තතිය ශ්‍රාවකයන් වහන්සේ බවට පත්වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ හරිම පුදුම විදිහකට. හැබැයි උන්වහන්සේගේ දළදා වහන්සේ නමක් මේ ලංකා භූමියේ බෙන්තර ගලපාත රජ මහ විහාරය වැඩ සිටිනවා. ඒ උන්වහන්සේ ජියවමානව වැඩඉන්න නැද්දි වැටිච්ච දළදා වහන්සේ නමක්. නමුත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය තාම ආදාහනය වෙලා නෑ. උන්වහන්සේ පිරිනිවන් පෑවේ අනාගත මහා පුදුම සිදුවීමක් තියෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනයේ දක්වා ඒ දේහේ පවතිනවා ඒ විදිහටම. ගල් පර්වත 3ක් මැද්දේ උන්වහන්සේ අහසේ පෙළහර පානකොට දෙවියන් පර්වත 3 මැද්දේ ඇඳක් පැනෙව්වා. මේ ඇඳ මත උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටපු මහා පාංශකූල චීවරයේ දරාගෙන සිංහ සෙයියාවෙන් සැතපීලා අධිෂ්ඨාන 3ක් කරා. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ පර්වත 3ම එකට යාවෙලා වැහිලා යනවා. පාත්තරයක් මුණින් නැව්ව වගේ උන්වහන්සේගේ දේහය පර්වත 3 මැද්දේ වැහිලා ආරක්ෂා වෙනවා මෛත්‍රී බුද්ධ ශාසනයේ දක්වාම. හැබැයි උන්වහන්සේ පිරිනිවන් පෑවා කියන ආරංචියට අජාසත්ත රජ්ජුරුව හඬාගෙන වැළපීගෙන එතනට එනවා. අනේ මට උන්වහන්සේව දකින්න ඕන කියලා පර්වතය ළඟ හඬා වැළපෙනවා. ඒ මොහොතේ ආයමත් පර්වත 3 විවර වෙලා අජාසත්ත රජතුමාට පිරිනිවන් පාවදාළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහි දැකගන්න ලැබේවා කියලා අධිෂ්ඨානයක් කරා. ඊළඟට මෛත්‍රී බුද්ධ ශාසනය තුළ තමයි අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සංඝයා පිරිවරාගෙන ඒ පර්වතයේ ළඟින් වැඩම කරද්දී උන්වහන්සේ සංඝයාට පෙන්නනවා මහණෙනි මෙන්න මේ පර්වතයේ ඇතුලේ මීට පෙර ගෞතම බුද්ධ ශාසනය තුළ වැඩ සිටිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නම් වූ දූතාංග ධාරීන්ගෙන් අගතැන්පත් ඒ තතිය ශ්‍රාවකයන් වහන්සේගේ දේහය අදටත් පවතිනවා. ඒ වෙලාවේ කෙලෙස් සහිත ධර්මාවබෝධය නොලැබූ භික්ෂූන් වහන්සේලා අතර සැක උපදිනවා. කොහොමද ඒක වෙන්නේ? ඒ මොහොතේ ඉර්දි බල සම්පන්න රහතන් වහන්සේලා ආරාධනා කරනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ සංඝයාගේ සැක දුරු කරන සේක්වා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ දිගු කරන අර පර්වතයේ දෙසට. ඒ මොහොතේ පර්වත 3ම විවර වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය අහසට පැන නැගලා පෙළහර පාමින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අල්ලේ ගෑවි නොගෑවී වැඩ සිටිනවා. උන්වහන්සේගේ හස්තය මතට වැඩම කරලා. ඒ මොහොතෙදිම ඒ දේහෙන් ගිනිජාලාවක් හටගෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අල්ලි ගෑවි නොගෑවී තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය ආදාහනය වෙන්නේ. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ලැබෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට. ඒ වෙලාවේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය අර ගිනිදැල්වලින් අල්ල පිච්චිලා තුවාලයක් හටගන්නවා. පිරිනිවන් පාන තෙක්ම විටින් විට ඒ තුවාලේ නිසා උන්වහන්සේ පීඩා විදිනවා. මෛත්‍රී බුද්ධ ශාසනය තුළ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඒ සසරි බොහෝ කාලයකට පෙර සිදුකරපු කර්ම විපාකයක් බුදුරජාණන් වහන්සේට බුදුවෙලා විපාක දෙන්න. ඒ නිසා පිංහතුනි මෙවැනි මහා ආශ්චර්යමත් සිදුවීන් ධර්මයත් එක්ක සම්බන්ධයි. ඒ අරෙන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර වැඩ සිටිය අනෙක් සියලුම මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍රරත්නය බවට පත්වෙච්ච ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාගෙන් අගතැන්පත් රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට. යසෝදරා රහත් භික්‍ෂුණිය වැඩයින් නැද්දි. තමන්ගේ අම්මතාත්ත දෙන්නම මනුලෝ වැඩයින් නැද්දී පුංචි රාහුල මහරහතන් වහන්සේගේ ආයුෂ ඉවර වුණා. උන්වහන්සේ භාවනා කරද්දි දැක්කා තමන් වහන්සේට පිරිනිවන් පාන්න දවස ලං වෙලා ආයුෂ ගෙවිලා. මගේ මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ
ලෝතුරා බුදුරජාණන් වහන්සේ තාම ලෝකෙ වැඩ ඉන්නවා. ඒ නිසා මනුලෝමම් පිරිනිවන් පානක සුදුසුද කියලා හිතනකොට දෙවියන් පිරිවරාගෙන ආරාධනයක් කරා සක්‍ර දෙවියන් රාහුල මහරහතන් වහන්ස දෙවියන්ට අනුග්‍රහ පිණිස දෙව්ලෝ පිරිනිවන් පාන සේක්වා කියලා. ඒ වෙලා මේ ආරාධනී පිළිගත්තා. පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල වන්දනා කරලා රාහුල මහරහතන් වහන්සේ ඉල්ලීමක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මට පිරිනිවන් පාන අවසර දෙන සේක්වා. මගේ ආයුෂ ගෙවිල අවසානයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ බැලුව පුංචි රාහුල හාන්දුරන්ගේ ආයුෂ ගෙවිලා. උන්වහන්සේ උපතින් අඩු ආවිශක් අරගෙන වැඩම කරපු කෙනෙක්. රාහුල ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස දෙවියම් මට ආරාධනා කරා දෙව්ලෝ පිරිනිවන් පාන්න. මම දෙවියන්ගේ ආරාධනී පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ සාධකාරදුන සාධු 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 රාහුල දෙවියන්ටත් අනුග්‍රහ පිණිස ඔබ දෙව්ලෝම පිරිනිවන් පාන්න. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේට වැඳගෙන පස්සෙන් පස්සට කුටියෙන් එලියට වැඩම කරලා. බුදුරජාණන් වහන්සේගේ කුටිය වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා කරා. බුදුගුණ කිය කියා පුංචි රාහුල මහරහතන් වහන්සේ බුදුහාන්දුරන්ගේ කුටියට වන්දනා කරලා යසෝදරා රහත් භික්‍ෂුණියගෙනුත් අවසර අරගෙන අහසිම්ම දෙව්ලෝට වැඩම කරලා දිවිය ලෝකෙ තමයි පිරිනිවන් පෑවේ. රාහුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ ලද වැඩඉන්නේ දෙවියන් අතර දෙව්ලොව. ඒ දෙවියන්ගේ මනුස්සලෝකට ලැබිච්ච ධාතුන් වහන්සේලා තමයි කොහේ හරි වැඩඉන්නවනං අද පවතින්. අනෙක් සියලු 80 ශ්‍රාවකයන් වහන්සේලා මේ මනුලව උන්වහන්සේලා නොයෙක් විදිහට පිරිනිවන් පෑවේ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය හිතාගන්නවත් බෑ අපිට. අපේ බුදුරජාණන් වහන්සේත් අවුරුදු 80 වෙනකොට උන්වහන්සේත් වයෝවුරුද භාවයට පත් වනා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ආනන්ද දැන් තථාගතයන් වහන්සේ හරියට ජග්ගර සකටන් දිරාගිය කරත්තයක් වගේ. බුදුරජාණන් වහන්සේ සංඝය අමතලා ගාථාවලින් දේශනා කරනවා පරිපක්කෝ වයෝ මයිහං. මහණෙනි තථාගතයන් වහන්සේ දැන් බොහෝම වයසට ගිය කෙනෙක්. පරිත්තම් මම ජීවිතං ජීවත් වෙන්න තියෙන ඉතාම ස්වල්ප කාලයයි. පහායවෝ ගමිස්හාමි නුබල සියලු දෙන අතහැරලා තව නොබෝදිනකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. කතම් මේ සරණ මත්තනෝ මං මගේ පිහිට හදාගත්තා. අපමත්තා සතිමන්තා අප්‍රමාදීව සිහි ඇතුව සිල්වත්ව ආසය කරන්න මහණෙනි. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා තරුණ පෙනුම වයසට යනකම් ඒ විදිහටම පැවතුනා. කිසිම දවසක වාඩි වෙනකොට කොන්ද හේතු කරලා වාඩි වෙලා නෑ කියනවා කිසි ආසනයකට. උන්වහන්සේට කයට කවමදාවත් වෙහෙසක් දැනිල නෑ. පැවිදි ජීවිතය අවුරුදු 80ක් නිදාගන්න ඉරියව්වෙන්වත් උන්වහන්සේ ඉඳලා නෑ කියනවා පැවිදි ජීවිතය අවුරුදු 80ට ඉරියව් තුනයි. හිටගෙන ඉන්න ඉරියව්ව සක්මන් කරනවා වාඩි වෙලා භාවනා කරනවා. උන්වහන්සේගේ ජීවිත කාලෙ පුරාම ඔය ඉරියව් තුන විතරයි කියන භාවිතා කරේ. එවන් අසිරිමත් උන්වහන්සේගේ ජීවිතයේම කයට යම් අපහසුවත් දැනුනලං එකම දවසක කිඹුහු මක්ගියා කිය. එච්චරයි. අරලු ගෙඩියක තරංවත් බෙහෙතක් කියලා පුංචි දෙයක් අත් උන්වහන්සේ මුළු ජීවිත කාලිම භාවිතා කරේ නෑ කියන. අපිට හිතන්නවත් පුළුවන්ද. එවැනි නිරෝගී සම්පත්තියෙන් අග තැම්පත් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගීවම වැඩඉඳලා. උන්වහන්සේ දවසක් භාවනා කරනකොට දැක්කා අවුරුදු 160යි. අද මට පිරිනිවන් පාන දවස හරි කිසිම ලෙඩක් නෑ. පිරිනිවන් පෑවේ බොහෝම නිරෝගීව. කුටියෙන් එලියට වැඩම කරලා ආරාමි හිටිය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට කතා කර ආශ්මතුන් එලියට වඩින් මන් දැම් පිරිනිවන් පානවා. ආශ්මතුන්ලා එලියට වඩින්න කියලා හැමෝටම කතා කරලා තමන්ගේ කුටියේ අතුර අනෙක් ස්වාමීන් වහන්සේලට දුන්න. මේ පණවීඩයට බොහෝ පිරිසක් එතන එකතු වුණා. ඒ සියලු දෙනා ඉදිරියේ බක්කුල මහරහතන් වහන්සේ පළගක් බැඳගෙන අහසට පැනනැගලා අහසේ පළගක් බැඳගෙන තේජෝ කසිනයට සමවැදුන. අහසි පිරිනිවන් පාල තේජෝ කසිනයට සමවදිනකොට සියලු දෙනා සාධකාරදෙද්දී අහසෙම උන්වහන්සේගේ ශ්‍රීදේහය දැවිලා අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි නොවී අහසෙම අතුරු දහන් වුණා.
උන්වහන්සේ අධිෂ්ඨානයක් කර අනාගතේ නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරගෙන මේ බුද්ධ ශාසනයේ පවතින තාක්කල්. උන්වහන්සේව සිහිකරගෙන වන්දනාමාන කරන සිව්වනක් ශ්‍රාවකයන් වෙනුවෙන් මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා පමණක් පහලට වැටේවා කියලා අධිෂ්ඨානයක් කරා. බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පමණක් පහලට වැටුණා. මිනිස්සුයි ධාතුන් වහන්සේලා කරඩුවලින් පිළිගෙන එකතු කරගත්තා. උන්වහන්සේගේ ශරීරයේ අනෙක් සියල්ල අහසෙම දැවිලා අතුරුදහන් වෙලා නොපෙනී ගිය. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට මේ උතුම් බක්කුල මහා සෑය අප ඉදි කරන්න. අද අපිට නිරෝගී සම්පත්තිය අවශ්‍යම යුගයක්. ලෝකයේ පුරාම මහා වසංගතයක් පැතිරිලා යනකොට. මිනිස්සු තැන් තැන්වල මැරිමැරී වැටෙනකොට සිහිසුන් ඇදගෙන වැටෙනකොට. ලෙඩරෝග විපත් දවසින් දවස වර්ධනය වෙනකොට මේ ලෝකයේ තුළ බක්කුල මහරහතන් වහන්සේ අපිට සිහි වෙනවා. උන්වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේගේ පිහිට අනාගතයේ මේ ලක්වාසී ලොවාසී හැම දෙනාටම මේ බක්කුල මහාසෑය ආශිර්වාද කරාවී ඔබ හැම දෙනාටම නිරෝගී සම්පත්තිය වෙනුවේ. මේ උතුම් බක්කුල මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ සරවඥ කේශධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ හිස මත අභිනීල අක් බඹර නිල් පාට බුද්ධ රශ්මි විහිදිච්ච ඒ උතුම් කේශධාතුන් වහන්සේලා මේ බක්කුල මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ අනාගතයේ තැන්පත් වෙනවා. යටිහරගල රාජමහා විහාරස්ථානයේ නෙල්ලිකළ ජාත්‍යන්ත්‍ර බෞද්ධ මධ්‍යස්ථාන ඉදිකරල අද කූරගල මහා පුදබිම නිර්මාණය කරන වතුර කුමරි ධම්රතන පූජනය හාමුදුරන් වහන්සේ අස්ක්‍රි මහා විහාරයෙන් අපිට ලබලදීපු ඒ උතුම් සර්වඥ කේශධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා උන්වහන්සේ අපිට පරිත්‍යාග කරා මේ උතුම් මහා සෑය වෙනුවෙන්. ඒ උතුම් සර්වඥයන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් මේ මහා සෑය අනාගතයේ නිදන් වෙනවා. බක්කුල මහරහතන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේලා කිහිප නමකගේ සීවලී මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලා කිහිප නමකගේම මහරහත් ධාතුන් වහන්සේලා වගේම බොහෝ මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සේලා මේ බක්කුල මහා සෑය අනාගතයේ තැන්පත් වෙනවා. ඒ නිසා අනාගතයේ තුළ ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටම මේ උතුම් බක්කුල මහා චෛත්‍යය මේ ලංකාවේ තියෙන පූජනීය චෛත්‍යරාජාණන් වහන්සේලා අතරට මේ ගෞතම බුද්ධ ශාසනයට තවත් පූජනීය මහා සෑයක් අඩි 130ක් උසැති මේ බක්කුල මහා සෑය දායාද කරන්න අපට වාසනාව ලැබුණා. ඒ නිසා මේ චෛත්‍යය ගොඩනගන්න අපිට ශක්තියක් වෙච්ච මේ උතුම් සීල ස්වාරණ පුුණ්‍ය භූමි ආරම්භයේ පටන්ම අපිට ගොඩනගන්න මහා ශක්තියක් වෙච්ච හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ චෛත්‍යය ඉදිකරන්න පෞද්ගලිකව හාමුදුරනේ මං මේ චෛත්‍යය හදන්නම් මං හදන්නම් කියලා දෙන්නෙක් විතර තනියෙන් ඉදිරිපත් වුණ කිසි කෙනෙකුට මන් දුන්නේ අවස්ථාවක්. ඒ හැමෝට මංකිව්වා ඔබතුමා කෝටි ගානක් වියදං කරන්න හිතනවනං ලක්ෂයක් එකහමාරක් දෙන්න. මේ රටේ ලක්ෂ ගානක් මිනිස්සු මගේ වටේ ඉන්නවා සද්ධාවන්ත අය. ඒ හැමෝම ගඩොලෙ හලි තියලා වැලිටික හලලා පිරිච්චිය කිය ඇවිල්ලා හැමෝගෙම ශ්‍රමදානී ලක්ෂගානක් මිනිස්සුන්ට පින් කරන්නයි මේ චෛත්‍ය හදන්. ඒ නිසා මේ චෛත්‍යය ගොඩ නැගුණේ ලක්ෂගානක් මිනිස්සු මේ භූමියයට එකතු වෙලා ගඩොලෙ බෑකිකී දාගෙන අරගෙන ඇවිල්ලා ගෙවල්ලොල පිරිච්චිය කිය වැලි හලලා සමහරු කතරගම ඉනම් වැලිටික ඔළුවේ තියාගෙන පිරිච්චිය කිය පයින් මේ භූමියයට ආපුයි හිටිය. ඒ වගේ අප්‍රමාණ සද්ධාවක් ඇති මිනිස්සු ලක්ෂ ගනම් මේ රටේ එකතු කරලා ඒ අයගේ දහඩියෙන් කඳුලෙන් ශ්‍රමදානෙන් ගොඩනගපු චෛත්‍යයක් මේ බක්කුල මහා සෑය. ඒ නිසා මේ චෛත්‍යය ඔබ හැම දෙනා වෙනුවෙන් මේ රටේ පින්කරගන්න කැමති පිනට කැමති සද්ධාවන්ත අහිංසක අසරණ සියලු දෙනාට පින්කරගන්න මේ බක්කුල මහා සෑය අපි අවස්ථාව සලසලදීලා තියෙනවා. දිය නිසා මේ චෛත්‍යය ඔබ හැම දෙනාට අනාගතයේ නිවන්දොරටුව විවර කරලා දේවී. මේ චෛත්‍යය ඉදිකරද්දී රැස්කරගත්ත පින් ශ්‍රමදාන කරපු ආකාරි පින්කංකරපු ආකාරි මේ චෛත්‍යයේ තැන්පත් කරන ධාතුන් වහන්සේලා අපි වන්දනා කරපු පින්කං නිතර දෙවේලේ සිහි කරන්න සාධකාරදිදී මෙනෙහි කරන්න.
ඔබේ මුළු ජීවිත කාලේ පුරාම මරණ මංචකේ පවා මේ උතුම් බක්කුල මහා චෛත්‍යරාජාණන් වහන්සේම මැවි මැවී පෙනේවා. මෙවැනි චෛත්‍යය ඉදිකරන්න ගත්ත වෙහෙස සාධකාරදිදී බුදුගුණ කිය වැලි හලමින් ගඩොල් එකතු කරමින් ශ්‍රමදාන කරමින් වෙහෙසෙමින් ගොඩනගපු මේ උතුම් චෛත්‍යරාජාණන් වහන්සේගේ මේ සියලු පින ඔබ හැම දෙනාටම නිවන් අවබෝධය පිණිස ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා සාධූ සාධූ සාධූ.